ඇයි මගුල් පෝරුවේ චාරිත්‍ර කරන්නේ? මගුල් පෝරුවේ හිටගත යුත්තේ කන්‍යාවියක්. තමන්ගේ චරිතය කිලිටි නොකරගත්තු කෙනෙක්. මගුල් පෝරුවේ සිටගත යුතු මනාලිය කන්‍යාවියක් විය යුතුයි. මගුල් පෝරුවේ සිටගත යුතු මනාලයා තමන්ගේ සහකාරියට අතවර නොකළ කෙනෙක් විය යුතුයි. මගුල් පෝරුවේ හිටගත්තට පස්සේ ජයමංගල ගාථා කියනවා. සෙල්ලම් වැඩක් නෙමෙයි. ඒ වෙලාවට ඉෂ්ට දේවතා අනුග්‍රහය වැටෙනවා. ඒ දෙදෙනා බොරුවක් නම් කරන්නේ ඉෂ්ට දේවතාව අහක බලා ගන්නවා. විවාහ වුණාට පස්සේ දෙන්නට දෙන්න සමගි නෑ, පෙන්වන්න බෑ. සමහර විට දරුවෝ නෑ. මේ වගේ ප්‍රශ්න අපිට හිටිනවා. අනිත් රටවල් වල එහෙම නෙමෙයි. දැන් අපි ඉන්දියාවේ ගත්තොත් විවාහ වෙන්න ඉස්සෙල්ලා ඒගොල්ලෝ දේවාල වලට ගිහිල්ලා දේවාල වල පූජාවල් තියලා දේවතාවුන්ට කියලා ඒගොල්ලෝ අදහනවා කළා. මම දන්නවා මේ වෙන විවාහ චාරිත්‍ර. ඊට පස්සේ තමයි කරන සම්පූර්ණ අමනුෂ්‍ය බලෙත් එකයි කරන්නේ. Hindu ආගමේ. ඉතින් මේ බෞද්ධ රටාව තුල ඔය ප්‍රශ්නේ තියෙනවා දැන්. මොකද ෆෝන් එකෙන් බලලා ඊට පස්සේ වීඩියෝ කෝල් අරගෙන මේගොල්ලෝ වීඩියෝ කෝල් වලින් අවුල් හදාගෙන ඊට පස්සේ රූම් වලට ගිහිල්ලා අවුල් හදාගෙන තමයි පෝරුවේ නගින්නේ. විශාල අර්බුද ගොඩක් එක්ක තමයි මංගල්‍ය පටන් ගන්නෙ. ඉෂ්ට දේවතාවොත් ශාප කරනවා. ওই ප්‍රශ්නේ තියෙනවා. ඒ නිසා මේ ප්‍රශ්න වලට උත්තර දීම කියන එක ගැන මම අර අනිත් ප්‍රශ්නට කිව්වේ. ඒ නිසා එහෙම ප්‍රශ්නක් තියෙනවා කියලා තේරුම් ගන්න. මොකද හේතුව විවාහ වෙනවා, මුදුමාරු කරනවා, රෙජිස්ටර් කරනවා කියන එක නෙමෙයි. පෝරුවේ නගිනවා කියන්නේ රංගනයක් නෙමෙයි. ඒක ඉෂ්ට දේවතා අනුග්‍රහ ලැබෙන චාරිත්‍රයක්. ඉෂ්ට දේවතා අනුග්‍රහ ලැබෙන්නේ නැති වෙච්ච ගමන් දෙන්නට දෙන්න අවුල්. මොනතරම් කේන්දර බැලුවත් ප්‍රශ්න හිටිනවා. ඒ නිසා මේ වගේ ප්‍රශ්න අද වැඩි ඒකයි. බුදුබණ පාදයක් සවන වැකේවා